ආයුබෝවන් මම නවාරා. ඉතින් මගේ පළවෙනි YouTube අත්දැකීම තමයි මේ වීඩියෝ එක. මගේ channel එක තමයි නවාරා craft. ඉතින් මගේ channel එක ගැන කිව්වොත් මම craft ideas තමයි ඔයාලා එක්ක share කරගන්න යන්නේ. මම ගොඩක්ම සරල නිර්මාණ තමයි මුලින් ඉදිරිපත් කරන්න යන්නේ. ඒ කියන්නේ පාසල් දරුවෙකුට වුණත් කරන්න පුළුවන් නිර්මාණ තමයි මම ඉදිරිපත් කරන්නේ. මගේ වීඩියෝ බලලා මාත් එක්ක එකතු වෙන්න කැමති ඔයාලව මම හරිම ගෞරවයෙන් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් තමන්ගේ සාලය, නිදන කාමරය, පොත් මේසය ලස්සන ක්‍රාෆ්ට් වලින් පුරව ගන්න කැමති ඔයාලට මමත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරි. මගේ පළවෙනි channel එක නිසා තමයි මම ටිකක් වෙලාව අරන් ඔයාලා එක්ක කතා කළේ. ඉතින් දැන් අපි බලමු අද මම මොන වගේ නිර්මාණයක්ද පළමු වරට කරන්න යන්නේ කියලා. ඔන්න ටෙඩි බෙයා කීටැග් එකක් තමයි මම හදන්න යන්නේ. අපි බලමු අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. යාන් මම අරගෙන තියෙනවා පාට දෙකකින් යාන්. මම අද සුදු පාට, නිල් පාට භාවිතා කරලා තමයි ටෙඩි බෙයා නිර්මාණය කරගන්නේ. කළු පාටත් මට අවශ්‍ය වෙනවා. මේ යාන් තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම භාවිතා කරනවද hot glue ගන් එක. ඒ තමයි මම ගතපු hot glue ගන් එක. මේක මම රුපියල් 500කටත් වඩා අඩු මුදලක තමයි මේක ගත්තේ. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා දැන් කීටැග් ටෙඩි බෙයා කෙනෙක්නේ. හදන්න යන්නේ මම ඒ නිසා කීටැග් එකකුත් තියෙනවා ටෙඩි බෙයා හදලා ඉවරලා භාවිතා කරන්න එක තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කතුරක්. ඉතින් ওই ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද මේ නිර්මාණය කරන්නේ කියලා. හරි. මම ගන්නවා මුලින්ම සුදු පාට යාන් එක. ඒකෙන් මම මෙන්න මේ විදිහට ඇඟිලි 3 භාවිතා කරලා මෙහිම අල්ලගෙන මෙහිම ඔතන්න ඕනේ වාර 175ක්. දැන් මෙහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාඩ්බෝඩ් එකක් කපා ගන්න ඕනේ. මේ උස සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5ක වගේ මෙන්න මේ ප්‍රමාණය. එතකොට කාඩ්බෝඩ් එකක් කපලා ඒකේ ඔයගලන්ට පුළුවන් ඔතලා වාර 175ක් ඔතලා ගන්නත් පුළුවන්. ඉතින් මට පහසු මෙහෙම නිසා මම ඒ විදිහට කරනවා. ඉතින් මෙහෙම 175 වතාවක් ඔතා ගන්න. හරි. මේ තියෙන්නේ මම 175 වතාවක් ඔතා ගත්තට පස්සේ දැන් අපි බලමු කොහොමද ඉතුරු ටික කරන්න කියලා. එතනින් කපා ගන්න ඕනේ. මෙහෙම අරගෙන මෙන්න මෙහෙම මැදින් ගැට ගහ ගන්න ඕනේ. ටිකක් අදට ගැට ගහ ගන්න. හරි. දැන් මෙන්න මෙහෙම එක කපා ගන්න ඕනේ. මේ පැත්තත් ඒ විදිහටම කපා ගන්න ඕනේ. තව තියෙනවා නම් මේවා බලලා කපා ගන්න.
මේ නූල කැපෙන්න දෙන්න එපා. මේක මේ තියෙන්නේ අන්තිමට මම කපලා මෙන්න මෙහෙම තමයි හදාගත්තේ. දැන් මේ වගේ තව එකක් තමයි හදාගන්න ඕනේ. මේ වගේ තව එකක් හදාගන්න ඕනේ. මේක කපලා ලස්සනට ගානට හදාගන්න ඕනේ. හරි. ඊළඟට මේ තව එකක්. ඒකත් ඒ විදිහමයි මෙහෙම තියලා වාර 175ක් ඔතා ගන්න ඕනේ මේ විදියට. හරි මේ තියෙන්නේ දෙවනි මේ වගේ බෝලයක් දෙවනියට හදාගන්න මම උතාගත්තා. ඒකත් අපි බලමු දැන් කොහොමද කරන්න කියලා. ඒකත් මැදින් ගැට ගහ ගන්න ඕනේ. ටිකක් තදට ගැට ගහ ගන්න. හරි දැන් කලින් වගේ කපා ගන්න ඕනේ. මේ ඇතුලේ කැපිලා නැතිව තියෙන්න පුළුවන් බලලා කපන්න. දැන් ඉස්සෙල්ලා වගේම මේක කොටට කපා ගන්න ඕනේ මේ විදිහට. හරි දැන් මං හදාගෙන ඉවරයි. දැන් මං කියවනේ මේ නූල කපන්න එපා කියලා. ඔන්න දැන් අපි මෙහෙම කරනවා. මේ දෙක එකට ගැට ගහන්නයි යන්නේ. මෙන්න මෙහෙම එකක් ටිකක් අතට ගැට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ මේක කපලා දාන්න. හරි අපි බලමු ඊළඟට අපි මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ මම ගන්නවා නිල් පාට යාන් එක. ඒක අරගෙන ඒකත් ඔතා ගන්න ඕනේ. හැබැයි මේ විදිහට තනි ඇඟිල්ලක වාර 40ක් වෙනකන් මේක මේ විදිහට ඔතා ගන්න ඕනේ. වාර 40ක් වෙනකන් ඔතා ගන්න ඕනේ. හරි මං ඔතාගෙන ඉවරයි. මේක අතර කලින් වගේම එතනින් කපලා
කලින් වගේම ගැට ගහ ගන්න ඕනේ මැදින්. හරි ඊට පස්සේ ගැට ගහලා ඉවර වෙලා අර කලින් වගේම මේ විදියට කපා ගන්න ඕන. අපි මේ වගේම පහක් හදා ගන්න ඕනේ. තව 4ක් මං හදන්න ඕන. හරි. දැන් මේ වගේම තව 4ක් ඔක්කොම 5ක් තව 4ක් මම හදාගෙන එන්නම්. හරි දැන් මම මේ 5 හදලා ඉවරයි. දැන් හදා ගන්න ඕනේ. දැන් අපි මේ පහටම භාවිතා කළේ තනි ඇඟිල්ලක වට 40ක් බැගින්. දැන් තනි ඇඟිල්ලක වට 20ක් බැගින් දෙකක් මේ වගේ දෙකක් හදා. හරි දැන් මම වට 20ක් කොටා ගන්නවා. කලින් වගේමයි මේකත් මැදින් ගැට ගහලා මේ වගේ හදා ගන්න ඕනේ. මේ වගේ දෙකක් ඕනේ. වට 20 බැගින්. හරි ඔන්න දැන් මං මේ දේවල් ටික හදාගෙන ඉවරයි. හරි දැන් අපි මේ නූල් ටික කපා ගමු. කපලා ඉවරයි. දැන් අපි හොට් ලූ ගන් එක භාවිතා කරලා අලව ගන්නයි යන්නේ. අපි අත් දෙක අලව ගමු.
කකුල් දෙක ඊට පස්සේ අපි කන් දෙක අලව ගමු. ඒ කන් දෙක සඳහා භාවිතා කරන්න අපි අර පොඩියටම හදාගත්ත පූ එක ඒ කියන්නේ අපි වට 20ක් කොතලා හදාගත්තේ අන්න ඒක. මට කලින් කියන්න බැරි වුණා ටෙඩි බෙයාට අලවන්න S2ක් නාසයක් අපිට අවශ්‍යයි. හරි. දැන් මං අලවගෙන ඉවරයි. හරි. අපි දැන් ටෙඩි බෙයාට S2 අලව ගමු. හරි අපි දැන් ටෙඩි බෙයාව හදලා ඉවරයි. දැන් අපි මෙන්න මේක කී ටැග් එක එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඒකට අපි ඉදි කටුවකට මම දාගෙන තියෙනවා මේ නූලක්ම යාන් එකක්මයි සුදු පාට එකක් ගත්තේ. මොකද මෙතන සුදු පාට නිසා මේ වගේ ඉදි කටුවකට ඒක දාගෙන තියෙනවා. අපි දැන් බලමු කොහොමද කී ටැග් එක මේ ටෙඩි බෙයාට සම්බන්ධ කරන්න කියලා. හරි අද මේ පැත්තට ගත්තා. දැන් ඉදි කටුව අයින් කරන්න. කැට ගහ ගන්න. මේක දැම්මට පස්සේ චුට්ටක් තද කරගන්න. හරි කී ටැග් ටෙඩි බෙයා හදලා ඉවරයි.